This is Live at 12. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. මහනුවර මහරෝහලට අයත් භූමි ප්‍රදේශයක් ප්‍රජාශාලාවක් ඉදිකිරීම සඳහා එළිපෙහෙළි කිරීමත් සමග ඊයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ රෝහල් භූමිය ආශ්‍රිත ප්‍රදේශය අනවසර පදිංචිකරුවන් අත්පත් කර ගැනීම හේතුවෙන් රෝහලේ සංවර්ධන වැඩට බාධා එල්ල වී ඇති බවයි. මහනුවර මහරෝහලේ මෘත ශරීරාගාරය ආශ්‍රිත භූමි ප්‍රදේශයක ප්‍රජාශාලාවක් ඉදිකිරීම සඳහා ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ එළිපෙහෙළි කර තිබෙනවා. පසුව රෝහල් අධ්‍යක්ෂවරයා කළ දැනුම් දීමකට අනුව එය නතර කිරීමට පොලිසිය පියවර ගත්තා. රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ මෙම භූමි ප්‍රදේශය සහ රෝහලට අයත් තවත් අක්කර 25කට අධික භූමි ප්‍රදේශයක් දීර්ඝ කාලයක සිට ප්‍රදේශවාසීන් අත්පත් කරගෙන ඇති බවයි. මෙම අනවසර පදිංචිකරුවන් රෝහලට අයත් භූමියේ බලහත්කාරයෙන් පදිංචිව සිටීම හේතුවෙන් රෝහලේ සංවර්ධන වැඩ කටයුතු වලට දැඩි බාධා එල්ල වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළා. මෙම අනවසර පදිංචිකරුවන් විශේෂයෙන්ම අපිට විශාල කරදරයක් වෙලා තිබෙනවා. මේ අයගේ මේ හැසිරීම රටාව මේ මාසයකට එක වතාවක් හරි මේ කොහෙන් හරි තැනක ඉදිකිරීම සිදු කරනවා. රජයේ විශේෂ මැදිහත් වීමක් කරලා මේ අයට සුදුසු නිවාස කොහෙන් හරි ලබා දීලා කොළ පදිංචි කරන්න ඊට පස්සේ නෝරවාල සංවර්ධන සඳහා අවශ්‍ය විශේෂ වටාපිටාව සකස් කරලා දෙන්න ඉතාමත්ම ගෞරවයෙන් වර්තමාන ආණ්ඩුවෙන් මම ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් රෝහල් භූමිය අවට පදිංචිකරුවන් පවසන්නේ එම භූමි ප්‍රදේශ රෝහලට අයත් නොවන බවයි. මේ ඉඩමෙම තමයි අපි මේ පොඩි කාලේ ඉඳලා මගේ දරුවෝයි අපේ ගමක්ම ඉන්නේ. ඒ නිසා අපි කරුණා කරලා කියන්නේ මේක රෝහලට අයිති ඉඩමක් නෙමෙයි. නිත් එක බලධාරීන් අපිත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. හැම වෙලාවෙම මේගොල්ලන්ට ඕන දේ කියනවා අපි අයින් කරනවා. අපි වරිපනම් බදු කියනවා නගර සභාවට. අපිට ඒ හැමදේම තියෙනවා අයිතිවාසිකම්. ඒ නිසා අපිට ඡන්ද අයිතියක් තියෙනවා. ගරු සෞඛ්‍ය ඇමතිතුමාටත් අපි කියන්නේ අපි ගන්න සලකලා බලලා හොඳ පියවරක් අරගෙන දෙන ලෙස තමයි දුප්පත් අපිට ඉල්ලා සිටින්නේ. බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වල මෙන්ම සෙසු ප්‍රදේශ කිහිපයකටද අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැස්සත් සමග අකුණු ඇතිවීමේ අවධානමක්ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අද පෙරවරු 8:30 අවසන් වූ පැය 24 තුළ මිලිමීටර් 56ක් වූ වැඩිම වර්ෂාපතනය ලැබී තිබුණේ උල්හිටිය ප්‍රදේශයටයි. මේ අතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මෙන්ම බස්නාහිර පළාතටද ඊයේ රාත්‍රියේ මහ වැසි ඇද හැලුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකටද ඊයේ රාත්‍රී දැඩි වර්ෂාපතනයක් ලැබී තිබුණා. මේ හේතුවෙන් තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකට ගස් කඩා වැටීම හේතුවෙන් වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වුණා. මේ අතර රන්න කහමෝදර ප්‍රදේශයේදී ගසක් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ නවතා තිබූ ත්‍රිරෝද රථයකට අද පෙරවරුවේ දැඩි අලාභහානි සිදු වුණා. මේ හේතුවෙන් වාහන ගමනාගමනයටද පැය දෙකකට ආසන්න කාලයක් බාධා එල්ල වුණා. මේ අතර හැඩන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොස්සැල්ලේ සිට කිතුල්ගල දක්වා අද පෙරවරුවේ ඝන මීදුම් තත්ත්වයක් පැවතුණා. මේ හේතුවෙන් වාහන ගමනාගමනයට තරමක බාධා එල්ල වී ඇති බවයි පොලිසිය පැවසුවේ. කුඩා මෝටරයක් නිවසේ විදුලියෙන් ක්‍රියාත්මක කිරීමට ගිය 8 හැවිරිදි පාසල් සිසුවෙකු විදුලි සැරවැදී මරණයට පත්වී තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ උඩවලව සංකපාල විද්‍යාලයේ ඉගෙනුම ලබන කවිඳු නිම්සර නැමැති ශිෂ්‍යයෙක්. කවිඳු නිම්සර සංකපාල විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් ශිෂ්‍යයෙක්. දෙමටගල ඇලපාරේ පදිංචිව සිටි ඔහු තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයාද වුණා. ඊයේ පෙරවරුවේ වැඩිමහල් සොහොයුරිය සමග නිවසේ සිටි කවිඳු බැටරි බලෙන් ක්‍රියා කරන කුඩා මෝටරයක් නිවසේ විදුලියට සම්බන්ධ කිරීමට උත්සාහ දරා තිබෙනවා. එහිදී කවිඳුට විදුලි සැර වැදී තිබෙනවා. වැඩිමහල් සොහොයුරිය ඒ ගැන විමසිලිමත් වීමෙන් අනතුරුව මව්පියන්ට දැනුම් දී විදුලි සැර වැදී ඇඳ මත වැටී සිටි සොයුරා රෝහල්ගත කිරීමට පියවර ගත්තද ඒ වන විටත් ඔහු මරණයට පත්ව සිටියා. මෘත ශරීරය මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇඹිලිපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා. මවුසා කැලේ ජලාශයේ දියනැමට ගිය තරුණියක් ජලාශයට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත් වුණේ මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණියක්. මවුසා කැලේ ජලාශයේ දියනැමට ගොස් සිටියේදී ඇය පය ලිස්සා ජලාශයට ඇද වැටී තිබෙනවා. තරුණිය බේරා ගැනීම සඳහා එම ස්ථානයේ සිටි ප්‍රදේශවාසීන් පිරිසක් උත්සාහ ගත්තද එය සාර්ථක වී නැහැ. අනතුරුව ඇයගේ සිරුර ගොඩගනු ලැබුවේ පොලිසියේ සහයෝගයද ලබා ගැනීමෙන් පසුවයි. අදාළ තරුණියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයාට යොමු කර තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ මස්කෙලිය අජකට් ප්‍රධාන මාර්ගයේ
අම්මන් කෝවිල අසල පදිංචි රත්නවේල් ඥානේශ්වරී නැමැති 27 ඇවිරිදි තරුණියක්. විදේශ ක්‍රීඩා තොරතුරු මේ විරාමයෙන් අනතුරුව